වනිය මූලධර්මය ගැන සාකච්ඡා කරන්න හදන්නේ. මේකේ ප්‍රධාන පරිමාණය කියන්නේ යට තියෙන එක මිලිමීටර් වලින් ලකුණු කරලා තියෙන්නේ. ඒකේ උඩ තියෙන්නේ වනිය පරිමාණය. වනිය පරිමාණය කැලි 10ක් තියෙනවා. එතකොට මේකේ කුඩාම නිමස යන ලේසිම ක්‍රමය තමයි 1 මිලිමීටර් බෙදීම 10. ඒ කියන්නේ 0.1 මිලිමීටර්. දැන් මේකේ මම වනිය වල පළවෙනි රේඛාව සම්පාත කරනවා. එතකොට බිංදු දෙක අතර පොඩි පරතරයක් ඇවිත් තිනවා. ওই පළවෙනි රේඛාව මේ බිංදු දෙක අතර පරතරය ගන්නේ අපි 1 වැඩි කිරීම 0.1 මිලිමීටර්. ඒ කියන්නේ කුඩාමින්ම වැඩි කරනවා වර්නිය වල සම්පාත වෙන රේඛාවෙන්. දැන් වර්නිය වල දෙවන රේඛාව සම්පාත කරගත්තා. එතකොට 0.1 දෙකක් තමයි මෙතන බිංදු දෙකේ රේඛා අතර පරතරය වෙන්නේ. ඒ කියන්නේ 0.2 මිලිමීටර්. දැන් 6 වෙනි රේඛාව වර්නිය වලින් 6 වෙනි රේඛාව සම්පාත වුණා. එතකොට 0.1 තමයි මේ බිංදු දෙක අතර පරතරය. ඒ කියන්නේ 0.6 මිලිමීටර්. දැන් ප්‍රධාන පළවෙනි රේඛාව පහු කරලා වර්නිය බිංදුව තියෙන්නේ. සම්පාත වෙන රේඛාව තියෙන්නේ දෙවෙනි රේඛාව. එතකොට අතන මිලිමීටරයයි මෙතන 0.1 දෙකක් කියන්නේ 0.2. එතකොට 1.2ක් වෙනවා බිංදු දෙක අතර පරතරය. දැන් පස්වෙනි රේඛාව පහු කරලා වර්නිය බිංදුව තියෙනවා. සම්පාත රේඛාව තියෙන්නේ වර්නිය වලින් 7 වෙනි රේඛාවනේ. 7 වෙනි රේඛාව 5 6 7 වර්නිය පැත්තේ. එතකොට 0.7ක් තමයි මේ රේඛා දෙක අතර පරතරය. ඒ කියන්නේ 0.7ක් 5යි 0.7ක් වෙනවා. එහෙනම් බිංදු දෙක අතර පරතරය. දැන් 11 වෙනි රේඛාව පහු කරලා වර්නිය බිංදුව තියෙන්නේ. 11 වෙනි රේඛාව සම්පාත වෙන රේඛාව තියෙන්නේ වර්නිය වල 3. එතකොට 11.3ක් වෙනවා. මේ වෙනකොට මෙතන පාඨාංගය කියන්නේ බිංදු දෙක අතර පරතරය.